guys, කොහොමද ඉතින් ඔයාලට ඔන්න වෙනද වගේම අදත් මම ඔයාලට වීඩියෝ එකක් අරගෙන අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ ගෙදරදීම hair treatment එකක් කරගන්න. ඒ කියන්නේ oil treatment එකක් කරගන්න පහසුවෙන්ම oil එකක් හදාගන්නේ කොහොමද කියලා. මේ oil එක පහසුවෙන් හදාගන්න පුළුවන් වගේම තමයි ගොඩාක් හොඳයි මේ hair oil එක. ඉතින් අපි බලමු මේ hair oil එක කොහොමද හදාගන්නේ කියලා. වීඩියෝ එකට යන්න කලින් ආදරෙන් මතක් කරනවා වෙනද වගේම මගේ channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න කියලා. ඒ වගේම තමයි ළඟම තියෙන bell icon එකත් click කළොත් ඔයාලට පුළුවන් මම දාන අලුත්ම videos බලන්න. ඉතින් එහෙමනම් අපි මේ hair oil එක හදාගමු. hair oil එකට අපිට ඉස්සෙල්ලාම උමනා වෙනවා පොල් තෙල්, ඒ වගේම තමයි olive oil, ඒ වගේම තමයි vitamin E අපිට මේකට ඕනි වෙනවා. මම මෙතනදී පොල් තෙල් අරගෙන තියෙන්නේ මේස හැන්දයි. ඔයාලට පුළුවනි ඔයාලගේ හිස කෙස් වල ප්‍රමාණය අනුව මේ ගන්න ප්‍රමාණ චුට්ටක් එහා මෙහා කරලා හදාගන්න. මම ඉස්සෙල්ලාම පොල් තෙල් ටික මෙන්න මේ විදිහට චුට්ටක් රත් කරගන්නවා. චුට්ටක් කියලා කිව්වට මම මෙතන ටිකක් වැඩිපුර රත් කරගන්නවා පොල් තෙල් එක. දැන් අපි රත් කරගත්ත මේ පොල් තෙල් එක මෙන්න මේ විදිහට පීරිසියකට හරි මොකකට හරි දාගන්න ඕනි. මොකද මේක චුට්ටක් අපි නිවෙන්න ඕනි. නිවුනට පස්සේ තමයි අපි මේකට ඉතුරු ටික එකතු කරගන්නේ. මෙන්න මේ විදිහට මම පොල් තෙල් එක හොඳට නිවා ගන්නවා. රත් කරගත්ත පොල් තෙල් එක හොඳටම නිමුණට පස්සේ අපි ඒකට ඔලිව් ඔයිල් එකතු කරගන්නවා. ඔලිව් ඔයිල් මම මෙතන මේස හැන්දට ටිකක් අඩුවෙන් ගන්නේ. මේස හැන්දක්ම ගන්නෙ නැහැ. පොල් තෙල් එක හොඳටම නිමුණට පස්සේ තමයි අපි ඔලිව් ඔයිල් එක එකතු කරන්න ඕනි. මොකද පොල් තෙල් එක රස්නේ පිට අපි මේකට ඔලිව් ඔයිල් එක දාගන්නේ නැහැ. එහෙම වුණොත් ඔලිව් ඔයිල් එකේ තියෙන ගුණය යනවා. දැන් අපි මේකට එකතු කරගන්නවා විටමින් C කැප්සියුල් එක. මම මෙතනදී මිලිග්‍රෑම් 400 අරගෙන තියෙන්නේ. ඊට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන එකක්, ඒ කියන්නේ මිලිග්‍රෑම් වැඩිපුර තියෙන එකක් වුණත් ඔයාලට ගත්තට ප්‍රශ්නයක් නැහැ. මොකද මේකට විටමින් E නම් කොච්චර දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඕනනම් විටමින් E කරල් දෙකක් වගේ ඔයාලට දාගන්න පුළුවන්. ඒක ඔයාලගේ hair එකේ ප්‍රමාණය බලලා එකතු කරගන්න පුළුවනි. දැන් අපි hair oil එක ලෑස්ති කරගෙන ඉවරයි. මෙන්න මේ විදිහට අපි දාපු විටමින් E එක, එතකොට olive oil එක රත් කරගත්ත පොල් තෙල් එකට හොඳට මෙන්න මේ විදිහට mix කරගන්න ඕනි. දැන් මම මෙන්න මේ විදිහට මගේ ඇඟිලි තුඩු ආධාරයෙන් හිස කෙස් අතරේ මෙන්න මේ විදිහට හොඳට ගා ගන්නවා. මේක අපි හිස් කබලේ වදින විදිහට තමයි ගා ගන්න ඕනි. අපි මේ hair massage එක විනාඩි 15ත් විනාඩි 20ත් අතර සිදු කරගන්න ඕනි. මොකද විනාඩි 15ත් 20ත් කියලා කියන්නේ අපේ හිස් කබලට හොඳට මේ තෙල් එක උරා ගන්නවා. විනාඩි 20ක් අපි මේ මසාජ් එක කරනවා නම් ගොඩක්ම හොඳයි. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට හිසට අපි තෙල් එක හොඳට උරා ගත්තට පස්සේ මෙන්න මේ විදිහට උඩට තදට කොණ්ඩේ බැඳ ගන්න ඕනි. ඊට පස්සේ තවත් විනාඩි 40ක් අපි ඒ කියන්නේ හරියටම පැයක් hair oil එක අපේ ඔළුවේ තියෙන්න දෙන්න ඕනි. මේ තියෙන oil treatment එක කළ දවසට පස්සේ දවසේ මගේ hair එක තියෙන විදිහ ඔයාලට පේනවා ඇති. හරිම silky ගතියට තියෙනවා. ඒ වගේම හරිම smooth එකට තියෙනවා. hair එක maintain කරන්න හරිම ලේසි. ඒ වගේම තමයි පොඩි shine එකකුත් තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විදිහට ඔයාලත් hair treatments ගෙදරදී කරගත්තොත් ගොඩක් අපහසු නැහැ. ගෙදරදී කරගන්නත් පුළුවන් ලේසි. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට මොනවම හරි දෙයක් ඉගෙන ගන්න පුළුවන් වෙන්නේ නැති කියලා. ආයෙත් දවසක මේ වගේම වීඩියෝ එකක් අරගෙන මං ඇවිත් යන්න බලාපොරොත්තු වෙන්. එහෙමනම් ගිහින් එන්නම්. හැම දිනාටම සුබ දවසක්. බයි.